හොඳයි මම අද කතා කරන්නේ ඇප්ලිකේෂන් එකක් ගැන. මේ ඇප්ලිකේෂන් එකේ නම තමයි MyLinks කියන ඇප්ලිකේෂන් එක. මම කතා කරන්නේ ඇප්ලිකේෂන් එක ගැන. ඉතින් මේ ඇප්ලිකේෂන් එකේ විශේෂත්වය ගත්තොත් ඒ ඇප්ලිකේෂන් එකට පුළුවන් අපිට ලින්ක්ස් දාලා ඒ ලින්ක්ස් ඒකට කොපි කරලා තියාගන්න පුළුවන්. ඒ වගේම ඒ ලින්ක්ස් වලට ලොග්ස් දාන්න පුළුවන්. හොඳයි එහෙනම් අපි ඇප් එක ඕපන් කරලාම බලමු මොන වගේද කියලා. ඔයාලා Play Store එකට ගිහලා ඩවුන්ලෝඩ් කරගන්න MyLinks කියන ඇප්ලිකේෂන් එක. මම ස්ක්‍රීන් එකේ එහා පැත්තේ අයිකන් එකක් දාන්නම් ඔයාලා ඒක බලාගෙන ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් මම ඇප් එක ඔයාලට ඕපන් කරලා පෙන්නන්න. මේ විදිහට තමයි ඕපන් වෙන්නේ. මම දැනටමත් මේක යූස් කරලා තින්නේ. ඉතින් ඔයාලට පේනවා මම ලින්ක් එක මෙතන දාලා තින්නේ. ඉතින් ඔයාලට මේකට ලින්ක් දාන්නම්. මෙතන තියෙනවා රවුමක් තියෙනවා. අනේ රවුම ටච් කරන්න ඕනේ. හොඳයි ඒ රවුම ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට වැටෙනවා. උඩින් වැටෙනවා ටයිල් කියලා. දෙවෙනිට වැටෙනවා ලින්ක් කියලා. ඔයාලා උඩින් ගහන්න ඕනේ ඔයාලා කොපි කරන ලින්ක් එක ගේම් එකක ලින්ක් එකක් නම් ඔයාලා උඩින් ගහන්න ඕනේ මේ ගේම් එකේ නම ගහන්න ඕනේ. යටින් ගහන්න ඕනේ යටින් දාන්න තියෙන්නේ ගේම් එකේ ලින්ක් එක. දාලා ඔයාලට මෙතන යට තියෙනවා කොටු දෙකක්. ඒ කොටු දෙකෙන් තියෙන්නේ පළවෙනි එක add to favorite, දෙවෙනි එක add to play private list. ඔයාලට දෙවෙනි එකෙන් පුළුවන් ඒක ක්ලික් කරාට පස්සේ ඔයාලට ලොක් එකක් දාගන්න පුළුවන්. දෙවෙනි එක ක්ලික් කරලා උඩ එක ක්ලික් කරලා favorite එකට. ඒ කියන්නේ app එක on කරාට පස්සේ on කරන ඕනම කෙනෙක්ට ඔයාලට මේ app එක බලා ගන්න පුළුවන් වෙනවා. ඒකේ link එක බලා ගන්න පුළුවන් වෙනවා. අර ප්‍රයිවට් ලිස්ට් එකට දැම්මට පස්සේ ඒ ලින්ක් එකට ලොක් එකක් වටලා තියෙන්නේ. ඒ ලින්ක් එක ගන්න නම් අපිට ලොක් එක ගහලා තමයි ගන්න වෙන්නේ. හොඳයි එහෙනම් මම බෑක් වෙන්නම් මේකෙන්. මේ තියෙන්නේ මම ලින්ක් එකක් කොපි කරපු එකක්. ඉතින් ඒක ටච් කරනකොට මෙහෙම ෂෙයා කියලා වැටෙනවා. ඒ ෂෙයා කියන එක ටච් කරලා අපිට පුළුවන් ලින්ක් එක කොපි කරගන්න. මම කලින් වීඩියෝ එකක් කරා කොපි ලින්ක් කියන එක වගේ ෆෝන් එකේ නැත්තම් ඒ යෙදුම වගේ ෆෝන් එකට දාගන්න කොහොමද කියලා මම කලින් වීඩියෝ එකක් කරා. ඔයාලා ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් මෙහෙම තමයි ඒක මේව කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඒකට ලොක් එකක් දාන්න තියෙන්නේ. මෙතන උඩ ලොක් අයිකන් එක ක්ලික් කරලා ඔයාලට වගේ ෆෝන් එකේ පැටර්න් එක උනත් ඒකට දාගන්න පුළුවන්. ඉතින් ඉන්නේ එහෙම තමයි ඔයාලට මේක ලින්ක්ස් කොපි කරගන්න තියෙන්නේ. ඔයාලට මේක ඕන තරම් ලින්ක්ස් කොපි කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් YouTube එකට වීඩියෝ එක අප්ලෝඩ් කරන කෙනෙක් ලින්ක්ස් දාන්න බලාගෙන ඉන්නවා නම් එයාට පුළුවන් මේකෙන් ලින්ක්ස් ටිකක් තමන්ට අවශ්‍ය ලින්ක්ස් ටික මේ ඇතුළට දාලා කැමති නම් ලොක් එකක් දාන්න පුළුවන්. නැත්නම් නිකන් දාලා ඔයාලට අවශ්‍ය වෙලාවට මේකෙන් මේ පුළුවන් අවශ්‍ය වෙලාවට ලින්ක්ස් ටික ෂෙයා කරගන්න. හොඳයි ඔයාලට ඒ විදිහට පුළුවන් ලින්ක් ටික කොපි කරලා ඔයාලට අදාළ ලින්ක් ටික දාලා ඒ ලින්ක් ටික අවශ්‍ය වෙලාවට ෂෙයා කරගන්න පුළුවන්. ඉතින් මේ ඇප් එක ගොඩක් දෙනෙක්ට වැදගත් වෙන එකක් නෑ. ඒකට වැදගත් වෙන කට්ටිය ඇති. ඒ කට්ටිය මේක ඩවුන්ලෝඩ් කරගන්න. මම කලින් කියපු විදිහට Play Store එකේ MyLinks කියලා සර්ච් කරලා මේ වගේ කොළ පාට අයිකන් එකක් තියෙනවා. ඔයාලා අයිකන් එක හොයලා ඒක ඔයාලා ඇප් එක හොයාගෙන ඩවුන්ලෝඩ් කරගන්න. ඉතින් පොඩි MB ප්‍රමාණයක් තමයි වෙන්නේ. හොඳයි එහෙනම් මම තවත් වීඩියෝ වලින් හමු වෙන්නම්. එහෙනම් අදට සමුගන්නවා. සුබ දවසක්.